හරි අපි කතා කරමු මාංශපේශී වර්ධනය ගැන. ඒ කියන්නේ මාංශපේශී කොහොමද වර්ධනය කරගන්නේ? කොච්චරක් වර්ධනය කරගන්නවද කියන කාරණාව. ඒ කියන්නේ අපි මේ බොඩි එක හදන්න පුළුවන් ක්‍රම දෙකකට එකක් ස්වභාවිකව හදන්න පුළුවන්. අනිත් දේ තමයි ස්ටෙරොයිඩ් වර්ග භාවිතා කරලා growth hormone භාවිතා කරලා හදන්න පුළුවන්. එතකොට මේ අපේ ශරීරයේ පේශී වර්ධනය වෙන්නේ අපි දැන් ස්ටෙරොයිඩ් නොගෙන ඉන්නවා නම් පේශී වර්ධනය වෙන ප්‍රමාණයක් තියෙනවා. එතනින් එහාට යන්න බෑනේ. එහෙමනම් පිට රටින් අය ඔය ඒවා එන්නත් කරලා හදන්න ඕනේ නෑනේ. එතකොට අපිට සාමාන්‍යයෙන් ශරීරයක් හදන්න පුළුවන්. එතනින් එහාට මීට් එකකට වගේ කම්පිටිෂන් එකකට වගේ ලෑස්ති වෙනවා නම් අපි හදන්න ඕන ඒ අයට එහා යන්න පුළුවන් ශරීරයක්. පේශී වර්ධනයක් තියෙන පාංශ පේශී සියල්ලම අරයට වඩා වර්ධනය වෙන්න එපා. එතකොටනේ තේරෙන්නේ. බොඩි එක ක්වොලිටි වෙන්න ඕන. එයාගේ උස තියෙන්න ඕන. පෙනුම තියෙන්න ඕන. මේ උරපත් පළල් වෙන්න ඕන. ගොඩක් දේවල් තියෙනවා. එතකොට අපි දන්නේ P6 modern body building ටයිප් වගේක් තියෙනවානේ දෙහි. ඒ කියන්නේ ශරීරේ. එතකොට අපේ කට්ටිය තාම හිතාගෙන ඉන්නවා පිටරට අය මේ ඇඟ හදලා තියෙන්නේ පිටි වර්ග බීලා කියලා. ඒක කෑමත් එක්ක තියෙන අතිරේකයක් විතරයි. ඒක ආහාර අතිරේකයක් කියලා කියන්නේ. එතකොට ඒක අරගෙන ඇඟ හැදෙන්නේ යම් කිසි ප්‍රමාණයක් පම්ප් වෙයි, යම් කිසි පෙනුමක් එයි. හැබැයි මාසයක් දෙකක් නොගෙන ඉන්න ඒ ටික ආයේ බහැලා තිබ්බ විදිහටම ඔයාගේ තිබ්බ ඇඟ ඒ විදිහටම වගේ එන්න උත්සාහ කරනවා ශරීරේ. ඒක තමයි හැටි. ඒ කියන්නේ අපි ඇඟ හැදිලා තියෙන විදිහක් තියෙනවානේ. අපේ ජාන තියෙනවානේ. ඒ තත්ත්වයට තමයි අපි ඔය කොච්චර උත්සාහ කරත් යන්නේ. ඒතොර ස්ටෙරොයිඩ් දිනවා කියන්නේ ජාන අභිබව තමයි ටිකක් යන්න බලන්නේ. එතකොට මේ ස්ටෙරොයිඩ් විදින එකෙන් වෙන්නේ ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. ස්ටෙරොයිඩ් කියන්නේ මෙහෙම කියමුකෝ. ටෙස්ටොස්ටෙරෝන් කියන්නේ හෝමෝන් එකක් කියලා දන්නවනේ. එතකොට ටෙස්ටොස්ටෙරෝන් කියන්නේ ස්ටෙරොයිඩ් එකක්. ඔන්න කට්ටිය පොඩ්ඩක් වරද්දාගත්ත තැන. ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝන් එක ඇවිල්ලා ස්ටෙරොයිඩ් එකක්. ස්ටෙරොයිඩ් කියන්නේ මොනවද? ලිපිඩ. අපි ලිපිඩ් ප්‍රොෆයිල් එකක් බලන්නේ. ඒ ටෙස්ටොස්ටෙරෝන් එතකොට ස්ටෙරොයිඩ් කියන්නේ මොනවද? ලිපිඩ. එතකොට growth hormone කියන්නේ මොනවද? growth hormone කියන්නේ ඒක ඇවිල්ලා ප්‍රෝටීන් එකක්. ඒක ස්ටෙරොයිඩ් එකක් නෙමෙයි. ඒක ප්‍රෝටීන් එකක්. එතකොට මෙන්න මේ වර්ග දෙකෙන් මේ ශරීරය හදන්න පුළුවන්. එතකොට ඔගොල්ලෝ අනිත් දේ තමයි මේක හදන්න පුළුවන් අපිට ලොකු ස්ට්‍රැප්ස්, ලොකු බයිසෙප්, ෂෝල්ඩර්ස්, ලොකු ලෙග්ස් ඒක තිබ්බේ නෑ අපිට. හැබැයි දැන් තියනවා කියලා හිතන්න. මේ විශාල ඇඟ මාංශ පේශි වර්ධනය වෙන්න මොකද්ද වෙන්නේ? ඔයාගේ ඇඟ හાર્ට් එක පෙනහළු සහ මේ හෘද වස්තුව සහ මේ පෙනහළු හෘද වස්තුව ගොඩක් හાર્ට් එකට බර එනවා. කොහොමද බර එන්නේ? ඇයි එන්නේ? පේශී පවත්වගෙන යන්න. ඔයා ස්ටෙරොයිඩ් ගන්නවා, ප්‍රෝටීන් ගන්නවා, කෑම මීල් එක යනවා. එතකොට ඒවා දීලා මේ මසල් එක ලොකු වෙන්න ඒකේ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙන්න, ඝනකම වැඩි වෙන්න, පේශිය ලොකු වෙද්දි දන්නවනේ ඒක ඇතුලේ තියෙන සෛල ප්‍රමාණය වැඩි වෙනවා, න්‍යෂ්ටි ප්‍රමාණය වැඩි වෙනවා, මයිටොකොන්ඩ්‍රියා ප්‍රමාණය වැඩි වෙනවා, සෛලයේ සයිස් එක වෙනස් වෙනවා. එතකොට මේ ඇඟ පවත්වගෙන යන්න හાર્ට් එකට වෙහෙස දරන්න වෙනවා. ඇඟ ලොකු වෙන්න හાર્ට් එකට බර එනවා. දැන් අපි නිකන් මේ ඉන්නා වගේ නෙමෙයි හાર્ට් එකට පේශිය ලොකු වෙන්න ඇයි? පේශියට ඕන කරන බ්ලඩ් එක ඔක්සිජන් නිතර පොම්ප කරන්න. ඇයි ලොකු ඇඟක් තියෙන්නේ. මේක මේන්ටේන් කරන්න ඕන. හાર્ට් එක වෙනදට වඩා ලොකු වෙහෙසක් ගන්නවා මේ ශරීරේ පවත්වගෙන යන්න. එතකොට දැන් සමහර රටවල රිසර්ච් කරපුවම කියලා තියෙනවා මේ ලොකු ශරීර පවත්වාගෙන ගිය අය ගොඩාක් අය වැඩි කල ජීවත් වුනේ නැහැ කියලා. එයාට තියෙන ජීවිත කාලේ අඩු වුණා කියන එකක් අදහස් කරනවා. එතකොට මේ හાર્ට් එකට එන්න දැන් මේ බර වැඩි වෙද්දි
ඒක එච්චර සුබ දෙයක් නෙමෙයි. අපිට හදන්න පුළුවන්. අපිට ස්ටෙරොයිඩ් ගහලා growth hormone විදලා ස්ටෙරොයිඩ් growth hormone විදලා මේක හදන්න පුළුවන්. easy, lazy. හැබැයි ඊට පස්සේ අත්තන ඉරණම කොයි වගේ වෙයිද? heart එකට බර එනවලු. පේශී ලොකු වෙද්දි heart එකට තමයි බර එන්නේ. ඒකින්ද ව්‍යායාම කරන අය කියන්නේ මීට් එකකට නෙමෙයි නම් ඕගොල්ලෝ ටිකක් කල්පනා කරන්න මම කරන එක හොඳයිද මේක මං කළ යුතුද නැද්ද කියලා. මීට් එකකට නෙමෙයි නම් සාමාන්‍ය ව්‍යායාම කරගෙන ඔයා ජීවිතේ ගෙනියන්න. ඔයා කාඩියෝ ටිකක් කරන්න. ඒ කියන්නේ ඇරොබික් පෙන්හළු සහ හෘදය අපිට වැඩ කරවන්න පුළුවන් ව්‍යායාම. පිහිනීම, දිවීම, ඇවිදීම තමුණක් තියෙන්නේ. බයිසිකල් පැදීම. මේ වගේ දේවල් ටිකක් වැඩිපුර කරන්න. දැන් මසල් වර්ධනය කරන කෙනෙක් ඕනවට වඩා කාඩිය කරන්න යන්න එපා. එතකොට ඕගොල්ලන්ට හොඳ පැවැත්මක් තියෙනවා. මේ පේශී ඕනාවට වඩා වර්ධනය කරන එක මානසික දෙයක්. ඒක කායික දෙයක් නෙක මානසික දෙයක්. ඒක මනසේ තියෙන්නේ. ඇයි අපි දැක්කා කෙනෙක්ව අපිට ඕන ඒ වගේ හදාගන්න. ඒ අදහසක් තමයි තියෙන්නේ. ඒකින්ද මේ පණිවිඩය ගොඩක් වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. මම දන්න දැනුම මේ විදිහට මම කියලා දෙන්න ලෑස්තියි.